අපි දන්නවා අපේ සමහර යාළුවෝ ඉන්නවා පාටි එකට ගිහින් ඩ්‍රින්ක් එකක් දැම්මම ටික වෙලාවකින් වෙනස්ම මිනිස්සෙක් වෙනවා. කතා කරන විදිහ වෙනස් වෙනවා, ඇවිදින විදිහ වෙනස් වෙනවා, සමහරු අඬනවා, විකාර දේවල් කියනවා, තව සමහරු සින්දු කියනවා. ඒ වගේම තමයි ගොඩක්ම වෙරි වුණාම කියන කතාවක් තමයි මට දැන් ඔබ පේන්නේ දෙන්නෙක් වගේ කියලා. ඇත්තටම ඇයි මෙහෙම වෙන්නේ? මේක නිකම්ම මැජික් එකක්ද? නැත්නම් අපේ ඇඟ ඇතුලේ සිද්ධ වෙන ලොකු විද්‍යාත්මක ක්‍රියාවලියක්ද? අද අපි මේ වීඩියෝ එකෙන් ඊටාම සරලව පොඩි ළමයෙක්ට උන තේරෙන විදිහට මේක පිටිපස්සේ තියෙන සයන්ස් එක හේවත් විද්‍යාව කතා කරමු. හරි. මුලින්ම අපි බලමු අපි මත්පැන් උගුරක් බෙව්වම මොකද වෙන්නේ කියලා. අපි බොන මත්පැන් වල ඒ කියන්නේ බියර්, වයින් හෝ අරක්කු ඕනම එකක ප්‍රධාන රසායනික සංයෝගයක් තියෙනවා. ඒ තමයි එතනෝල් කියන එක. මේ එතනෝල් අණු හරිම පුංචි. කොච්චර පුංචිද කියනවා නම් මේවට පුළුවන් අපේ ශරීරයේ තියෙන ඕනෑම තැනකින් ලේසියෙන්ම රිංගලා යන්න. සාමාන්‍යයෙන් අපි කෑමක් කෑවම ඒක දිරවන්න පැය ගාණක් යනවනේ. හැබැයි මත්පැන් එහෙම නැහැ. බිව්ව ගමන් 120ක් විතර කෙලින්ම ආමාශයෙන් ලේ වලට උරා ගන්නවා. ඊටු ටික කුඩා අන්ත්‍රයෙන් ලේ වලට එකතු වෙනවා. දැන් මොකද වෙන්නේ? අපේ ලේ ගමනාගමන පද්ධතිය හරහා මේ එතනෝල් මුළු ඇඟ පුරාම රවුම් ගහන්න පටන් ගන්නවා. අන්තිමට මේවා නවතින්නේ අපේ ශරීරයේ පාලන මැදිරිය වෙන මොළය ළඟ. සාමාන්‍යයෙන් අපේ මොළය හරිම ආරක්ෂිත තැනක්. මොකද අපේ ලේවල තියෙන විස බීජ මොළයට යන්න නොදී තියෙන විශේෂ ආරක්ෂක වැටක් තියෙනවා. අපි මේකට කියනවා blood brain barrier කියලා. හැබැයි යාළුවනේ කලින් කිව්වා වගේ මේ එතනෝල් අණු කොච්චර පොඩිද කියනවා නම් මෙයාලට පුළුවන් මේ ආරක්ෂක වැටෙනුත් රිංගලා මොළේ ඇතුළටම යන්න. අන්න එතනින් තමයි මේ ඔක්කොම සෙල්ලම් ටික පටන් ගන්නෙ. හොඳයි. දැන් අපි බලමු ඇයි වෙරි වෙන්නේ කියලා. අපේ මොළය වැඩ කරන්නේ නියුරෝන කියන ස්නායු සෛල හරහා පණිවිඩ හුවමාරු කරගෙන. මේ පණිවිඩ ගෙනියන රසායනික ද්‍රව්‍ය වලට අපි කියනවා නියුරෝන ට්‍රාන්ස්මිටර්ස් කියලා. මේක හරියට තැපැල් නිලධාරීන් දෙන්නෙක් වගේ. මේ ටික හොඳට අහගන්න. අපේ මොළේ ප්‍රධාන තැපැල් නිලධාරීන් දෙන්නෙක් ඉන්නවා. එක්කෙනෙක් තමයි ග්ලූටමේට් කියන්නේ. මෙයා තමයි මොළේ ඇක්සලේටරය. ඒ කියන්නේ අපේ මොළය වේගයෙන් වැඩ කරවන්නේ අපිට දේවල් ඉක්මනට තේරුම් ගන්න උදව් කරන්නේ මෙයා තමයි. අනිත් එක්කෙනා තමයි ගැබා කියන්නේ. මෙයා තමයි මොළේ බ්‍රේක් එක. ඒ කියන්නේ අපිව සංසුන් කරන්නේ, නිින්ද යන්න උදව් කරන්නේ, කලබලය අඩු කරන්නේ මේ ගැබා කියන එක්කෙනා. දැන් මේ එතනෝල් මොළයට ගියාම කරන්නේ මාරම වැඩක්. එයා ගිහින් අපේ ගැබා කියන බ්‍රේක් එකට තව හයියෙන් පෑගෙන්න උදව් කරනවා. ඒ වගේම ග්ලූටමේට් කියන ඇක්සලේටරය වැඩ කරන එකත් නවත්තනවා. දැන් හිතන්නකෝ යන වාහනයක ඇක්සලේටරය අතහැරලා බ්‍රේක් එක තද කරාම මොකද වෙන්නේ? වාහනය ස්ලෝ වෙනවා නේද? අන්න ඒ වගේ තමයි අපේ මොළයත් ස්ලෝ වෙන්න, මන්දගාමී වෙන්න පටන් ගන්නවා. මේ නිසා තමයි බිව්වම අපිට කතා කරන්න අමාරු වෙලා දිව පැටලෙන්නේ, හිතන්න තියෙන වේගය අඩු වෙන්නේ, ප්‍රතිචාර දක්වන්න ඒ කියන්නේ රියැක්ෂන් ටයිම් එක වෙලා යන්නේ. එතකොට ඔයාලා අහයි එහෙනම් ඇයි බිව්වම මිනිසුන්ට ජොලියක් සතුටක් එන්නේ කියලා. ඒකට හේතුව තමයි මේ එතනෝල් වලට පුළුවන් අපේ මොළයේ තියෙන ඩොපමින් කියන රසායනිකය වැඩි කරන්න. ඩොපමින් කියන්නේ අපිට සතුට ගෙන දෙන දෙයක්. ඉතින් මුල් ටිකේදී මේ ඩොපමින් නිසා මාර සතුටක්, සැහැල්ලුවක් දැනෙනවා. ප්‍රශ්න අමතකුණා වගේ දැනෙනවා. අන්න ඒ නිසානේ ගොඩක් අය ප්‍රශ්න අමතක කරන්න බොන්නේ. හැබැයි දිගටම බොනකොට මොකද වෙන්නේ? අර බ්‍රේක් එක වැඩිපුර වැදිලා අපේ මොළයේ මතකයේ ගබඩා කරන තැන, ඒ කියන්නේ හිපෝකැම්පස් එක වැඩ කරන එකත් නවතිනවා. ඒකයි සමහර අයට පහවදා උදේ නැගිට්ටම ඊයේ රෑ මොකද උනේ, කාත් එක්කද ගියේ, මොනවද කතා කළේ කියලා මොකුත්ම මතක නැත්තේ. ඒක නිකන් කැමරාව රෙකෝඩ් කර කර ඉද්දී මෙමරි කාඩ් එක ගැලවුවා වගේ වැඩක්. හරි. දැන් තමයි වීඩියෝ එකේ වැදගත්ම කොටස. ඇයි වෙරි වුණාම එක දෙක වෙලා පේන්නේ? අපි මේකට වෛද්‍ය විද්‍යාවේදී කියනවා ඩිප්ලෝපියා කියලා. ඇස් දෙක හරියට කැමරා දෙකක් වගේ. අපි යම් කිසි දෙයක් දිහා බලනකොට අපේ ඇස් දෙකම ඒ දෙයට හරියටම ફોකස් වෙන්න ඕන. මේකට අපේ ඇස් වටේ තියෙන සියුම් මාංශපේශි හරිම ක්‍රමානුකූලව වැඩ කරන්න ඕන. මේ මාංශපේශි පාලනය කරන්නේ අපේ මොළයෙන්. දැන් මතකනේ මම කිව්වා මත්පැන් නිසා මොළයේ පණිවිඩ හුවමාරුව ස්ලෝ වෙනවා, මන්දගාමී වෙනවා කියලා. ඉතින් කාරණා තුනක් මෙතනදී සිද්ධ වෙනවා. පළවෙනි එක තමයි මාංශපේශි දුර්වල වීම. මත්පැන් කියන්නේ මසල් රිලැක්සන්ට් එකක්. ඒ කියන්නේ මාංශපේශි ලිහිල් කරන දෙයක්. ඉතින් අපේ ඇස් වටේ තියෙන මාංශපේශීන් ඉබේම ලිහිල් වෙනවා, කම්මැලි වෙනවා. එතකොට ඇස් දෙකම එකම ලක්ෂයකට එල්ල කරලා තියාගන්න ඒ පේශීන්ට පණමදි වෙනවා. දෙවෙනි කාරණය තමයි සම්බන්ධීකරණය නැතිවීම. සාමාන්‍යයෙන් අපේ මොළය ඇස් දෙකෙන් ලැබෙන රූප දෙක එකතු කරලා මර්ජ් කරලා තමයි අපිට තනි රූපයක් විදිහට පෙනෙන්නට සලස්වන්නේ. මේකට කියන්නේ බිනෝකියුලර් විෂන් කියලා. නමුත් වෙරි වුණාම එක ඇසක් එක පැත්තකටත් අනිත් ඇස පොඩ්ඩක් වෙන පැත්තකටත් හැරෙන්න පුළුවන්. එතකොට තමයි මොළයට ලැබෙන්නේ
තිබෙන්නේ රූප දෙකක්. තුන්වෙනි කාරණය තමයි මොළය පරක් වීම. දැන් මොළයට රූපරාමු දෙකක් ලැබුණම මොළය උත්සාහ කරනවා මේක එකක් කරන්න. හැබැයි මොළයක් දැන් ඉන්නේ වෙරි මතේනේ. ඒකේ ප්‍රොසෙසින් පවර් එක දැන් ස්ලෝ වෙලා. ඉතින් මොළයට බැරි වෙනවා අර රූප දෙක එකක් කරගන්න. ඒකේ ප්‍රතිඵලයක් විදිහට අපිට පේන්න ගන්නවා එකම දේ දෙකක් විදිහට. බෝතල් දෙකක් මිනිස්සු දෙන්නෙක් වගේ පේන්න ගන්නේ අන්න එතකොට තමයි. මේකම තමයි අපේ කන් වලටත් සිද්ධ වෙන්නේ. අපේ කන ඇතුලේ තියෙනවා දියරයක්. ඒකෙන් තමයි අපි වැටෙන්නේ නැතුව කෙලින් ඉන්න අපේ බැලන්ස් එක තියාගන්න උදව් කරන්නේ. මත්පැන් නිසා මේ දියරේ ඝනත්වය වෙනස් වෙනවා. ඒ වගේම මොළයේ කුඩා මොළය, ඒ කියන්නේ සෙරබෙලම් කියන කොටස තමයි අපේ ඇවදීම පාලනය කරන්නේ. එතනෝල් ගිහින් කුඩා මොළයට බලපෑම් කළාම අපිට හරියට කකුල තියාගන්න බැරි වෙනවා. අත්වල වෙවිලීම් වෙනවා. අන්න ඒකයි වෙරි වුණාම නිකන් නැවක යනවා වගේ පැද්දි යන්නේ. ඉතින් යාළුවනේ ඔන්නෝකයි මත්පැන් බිව්වම අපේ ඇඟේ ඇතුලේ වෙන විද්‍යාත්මක සිද්ධිය. සරලවම කිව්වොත් මත්පැන් කියන්නේ අපේ මුළු සිස්ටම් එකම ස්ලෝ ඩවුන් කරන රසායනිකයක්. විනෝදයට ටිකක් බිව්වට කමක් නැහැ කියලා හිතුණට මේකෙන් දීර්ඝකාලීනව මොළයට අක්මාවට වෙන හානිය සුළුපටු එකක් නෙවෙයි. විශේෂයෙන්ම අද අපි කතා කරපු විදිහට ඇස්පෙනීම තීරණ ගැනීමේ හැකියාව අඩුවෙන් නිසා තමයි බීලා වාහන එලවන්න එපා කියලා නීති දාලා තියෙන්නේ. මොකද පාරේ යන වාහනයක් ඩබල් වෙලා පෙනුනොත් මොකද වෙන්නේ කියලා හිතලා බලන්නකෝ. දැන් අපි කතා කර බලමු මත්පැන් එක දිගට, ඒ කියන්නේ බේබද්දෙක් වගේ අවුරුදු ගාණක් එක දිගට නොනවත්වා බිව්වොත් මොකක්ද අපේ ශරීරයට වෙන්නේ කියලා. මත්පැන් දීර්ඝකාලීනව ශරීරයට ගියාම ඒක විසහරණය කරන්න වැඩියෙන්ම මහන්සි වෙන්නේ අපේ අක්මාව. දිගින් දිගටම බොනකොට අක්මාවේ තෙල් තැම්පත් වෙනවා. මේකට තමයි ෆැටි ලිවර් කියන්නේ. ඊට පස්සේ ඒක තුවාල වෙලා හයිය වෙන්න ගන්නවා. අන්තිමට ඒක සිරෝසිස් කියන දරුණු තත්ත්වයට පත් වෙනවා. අක්මාව අකාර්යමන්‍ය වුණොත් මුළු ශරීරයම විස වෙනවා. මත්පැන් නිසා හදවතේ මස්පිඩු දුර්වල වෙනවා. රුධිර පීඩනය වැඩි වෙනවා. මේ නිසා හෘදයාබාධ හෝ අංශභාගයේ හැදීමේ අවදානම ගොඩක් වැඩි. හිතන්න මොහොතක සතුටක් වෙනුවෙන් මුළු ජීවිත කාලෙම ඇඳකට වෙලා ඉන්න වෙන්න පුළුවන්. කලින් කිව්වා වගේ අපේ පාලනේ තියෙන්නේ මොළේ. මත්පැන් නිසා මොළේ සෛල විනාශ වෙනවා. මතක ශක්තිය අඩු වෙනවා. ඉක්මනට කේන්ති යනවා. තීරණ ගන්න බැරි වෙනවා. අන්තිමට Tamanගේ ආදරණීයන් කවුද කියලාවත් අඳුරා ගන්න බැරි තරමට පෞරුෂය බිඳ වැටෙනවා. මේකේ දරුණුම පැත්ත තමයි මේ ඛේද වාචකය ඔබට විතරක් නෙවෙයි ඔබේ පවුලටම බලපාන එක. ඔබ මිය යනවා කියන්නේ ඔබේ බිරිඳට සැමියා අහිමිවීම, දරුවන්ට තාත්තා අහිමිවීම යන දරුණු ඛේද වාචකයක්. ඒ විතරක් නෙවෙයි මත්පැන් වෙනුවෙන් නාස්ති කරන සල්ලි නිසා මුළු පවුලම ආර්ථික අගාධයකට වැටෙන්නත් පුළුවන්. ඉතින් මේ වීඩියෝ එකෙන් ඔයාලා අලුත් දෙයක් ඉගෙන ගත්තා කියලා හිතනවා නම් ඔයාගේ අදහසත් පහලින් කමෙන්ට් කරන්න අමතක කරන්න එපා. වීඩියෝ එක හොඳයි නම් ලයික් එකක් දාලා ඔයාගේ නොදන්න යාළුවන්ට දැනගන්න මේ වීඩියෝ එක ෂෙයා කරන්න. ඒ වගේම අපේ දැනුම් පිපාසයේ YouTube channel එක subscribe කරලා අපේ දැනුම් පිපාසයේ Facebook page එක follow කරලා තියාගන්න අමතක කරන්න එපා. එහෙනම් පරිස්සමෙන් ඉන්න. ඊළඟ වීඩියෝ එකෙන් හමු වෙමු. ජය වේවා.